වහින්නත් වගේ ගැව්වා අම්බෝ ගැව්වා මට ගැව්වා අරු මට ගැව්වා අයියෝ චෙරුණ නේද මොකට මේ පෙට්ට නිකම් දහට දීලා 100ට අරන් වගේ එන්නේ ගැව්වා අම්බෝ අරුමට ගැව්වා බං කවුද අරු ගැව්වා මම කවුද අරු කවුද යමන් ගාමු කවුරුනත් නැන්නේ යමන් නැගිට බං කමන්නේ වර කවුරුනත් කමන්නේ නැගිලා ගමු දැන් උඹට කවුද ගැව්වේ කියන්කෝ අර චමින්දේ කොල්ලා ගැව්වා බං චමින්දගේ කොල්ලා මේ එක්කොමට වැඩක් තියෙනවා පස්සේ ගමු චමින්දේ පොඩි එකා බං ගැව්වේ කමන්නේ මම බලාගන්න මොන චමින්දගේ පොඩි එකාද අර පාසල පොඩි එක අර කමන්නේ එක්ක ගමු මරාගෙන මරු පොඩ්ඩක් හිටපන් අර චමින්දගේ පොඩි එකා කියන අර පාසල පොඩි එක ඔව් තමයි බං මොන විලි ලැජ්ජ නැති වැඩක්ද කොර පොඩි පහවස එකගෙන උත්තෝ ගුටි කෑවද යම ඔය මරාගෙන බෑ වැඩ වගේ බං යකෝ රොද පුරුෂ ශක්තිය නේද යකෝ බරක්ලම් බාව ගමු ගනින් පුරුෂ ශක්තිය ගනින් මට නෑ වගේ බං ආයකෝ තෝ පිරිමියෙක් නෙමෙයිද පිරිමියෙක් තමයි හරි දොඹට පිරිමියෙක් කියන්න මොනවද තියෙන හේතු හේතු තුනක්ම කියන්නම් හේතු තුන කියපංගු බලන්න හේතු තුනද මේ තියෙන්නේ තෝක තියාගෙන වාඩි ගනී ඒක නෙමේ අපි අරුවට කියලා ගහමු පොඩි එකෙක් වුණත් කමන ගහමු යම ඔන්න නින්ජරා වැඩක් දෙකෝ මේ ඔහොම ඉඳලා බෑ පුෂක්තිය ගනි අනේ මට බෑ ඔය දැන් තොට මාත් ගහනවා හරිද පුෂක්ති ගනි දැන් කොහමද ගන්න ඕනේ මෙන්න මේ මට අරන් පෙන්නන්න හරි මෙන්න මෙහෙම ඉඳලා ගනි හරි මෙහෙම ගත්තොත් ආබාධයක් නැති වෙන්නේ නේද නෑ යම කවුද අරුද ගැව්වේ ඌ තමයි ගැව්වේ කෝ පුරුෂක්තිය යම අඩෝ පොඩි එකා බපේ ශරුණට ගැව්වද ඔවුඩෝ ගැව්වඩෝ ඇයි මුබලබංග ගේ අයියගේ තාත්තගේ රෙස්පට දාන්නේ ගානුව දැන කනින් පොඩිකා කනින් දුම්යන්න අඩෝ උඹ දන්න දෙයක්කෝ අපේ තාත්තවයි අයියෝයි ඇයි උඹලගේ අයිය ඇට චමින්දද ගැට සුමින්ද වම්බොට්ට මෑකරලා කිප්ටි සෝමි සෝමපාල ගැට සුමින්ද වම්බොට්ට මෑකරලා සොත්තිය පාලි චන්ද්‍රපාල චන්ද්‍රපාල ඇයි ජොනීසින් යකෝ පොඩි නමෙක් එක්ක ඉන්නේ ඇයි උඹලගේ තාත්තා ඇට චමින්දද මොකක් අපේ තාත්තට ඇට තමින්ද කිව්ව නේද සිරායියේ අඩ්ඩෝ උඹට කෑව මදිද අරුගමන මේකට සම්බන්ධ වුණේ පොඩි එකාට ගානකම් ඌ තමයි බාවල්ලගෙන හිටියේ තිරිසනෙක් නයකු කලින් කියන්න බයි කිව්වනන් එන්න ෑනයකු ඒක තමයි ඔය මට එන්න බෑ කියලා කිව්වේ කවුද අඩෝ මගේ මල්ලිට සද්ද දැම්මේ මෙයා කොහෙට චමින්ද මෙයාට සුමින්ද ඒක මෙයා කිව්වේ අයියේ එතකොට සෝමපාල මන් දන්නේ නෑ මෙයා කිව්වේ අයියේ බගේ අම්මට අනේ මේ මටත් අන්ත ගන්නකො එහෙමද එතකොට මට කියපන් කවුද සෝමපාල මන් දන්නේ අයියේ චන්ද්‍රපාල මන් දන්නේ අයියේ මලගේ අම්මට එතකොට මට දැන් කියපන් කවුද මගේ තාත්තට ඇට චමින්ද කිව්වේ කියලා ඒක නම් කිව්වේ අර අයියේ මලගේ අම්මට දැන් ඊළඟට උඹ දෙයක්කෝ අපේ තාත්තට ඇට චමින්ද කිව්වේ අනේ රත්තරන් අයියේ අපි ඉවරයි නැගිටපන් අනේ රත්තරන් අයියේ අයියේ හදිසියෙන්ද ඔව් පාටිය ඔව් මොනවාද කන්නු නැති කන්නද පොල් සම්බෝලේ බතේ අඩෝ පොල් සම්බෝලේ වගේ තියෙනවනේ මචං යම කමු ගිහිල්ලා අනිත් එකවත් ගමු ඕම අඩෝ නැගිටපන් මේ වරෙන් මාඩියල්ලා පාටි නේද ඕනේ
හිටවන් දෙන්නටම පාටි දෙන්නම්ම. ඌට වගේ උඹටත් දෙන්නම් පාටිය. අනේ බයි. බයි.